කොල්ලන්ට ඇයි අපිව දැරකම කටවහන් ඉන්න බැරි? පුදුම ගායක් තියෙන්නේ. ඇඳුම ඇඟ වැහෙන්නේ නැදපන් කෙල්ලේ. හැලප අච්චුව පේන්නේ නැදම මොන ආකාරයටද ඉවසන් ඉන්න පුළුවන්. ලොකුසියේ මගේ පූසගේ හොම්බ තෙත් වෙලා. ලෙඩක් හැදිලාද දන්නේ නේද පූසට? කෙල්ලේ පූසගේ හොම්බ තෙත් වෙන එක සාමාන්‍යයි. හැබැයි ලොකු මීයක් කන්න ආස වුණාමත් පූස තෙත් වෙනවා. ලොකුසියේ ඇයි අනේ මේ පූසගේ බුල් හැලෙන්නේ? පව් අනේ පූසා. පූසට හොඳට සලකන්න ඕන. නාවලා පවුඩර් දාලා නිතරම ඇඟිලි වලින් පිරිමදින්න. එතකොට හරියාවි. ලොකුසියේ මේ ලස්සන කුඹුර දිහා බලාගෙන මොනවද ඔය තරම් ගැඹුරට කල්පනා කරන්නේ? වක්කඩේ බෙරගන්නේ කොහොමද කියලා කල්පනා කළේ කෙල්ලේ. දැන් ඉන්න උන් කරල් පැහෙන්න කලින් වක්කඩේ කඩන්න හදනවානේ බං. ඇයි අනේ බැදපු මිනිස්සු නිතරම තනියම පැත්තකට වෙලා කල්පනා කර කර ඉන්නේ? අගල් 4ක් දිර පටි කෑල්ලකට ආසා වෙලා කරගත්ත විනාශය ගැනයි ඔය කල්පනා කරන්නේ. අනේ ලොකුසියේ මේක කොච්චර ඇද්දත් උඩට එන්නේ නෑනේ. මට හොඳට මහන්සියි දැන්. අමාරුවෙන් රබර් පස්සවල් දාපු කලිසම් එදලා කොල්ල රවට්ටන්න ඇයි ඔය තරම් දුක් විඳිවන්නේ කෙල්ලේ? කෙල්ලේ මට දෙයක් දැනගන්න පුළුවන්ද? මොකද්ද දැනගන්න ඕන ලොකුසියේ? වන්ඩි සුපිරි වුණාට දුම්බට කළුයි කියන්නේ ඇත්තද කෙල්ලේ? ඒ ගැන හිතන්න එපා. කළු වුණාට දොදොල් හරි රසයි ලොකුසියේ. ලොකුසියේ මට දෙයක් දැනගන්න ඕන. මොකද්ද කෙල්ලේ දැනගන්න ඕන? ඇයි සියේ පිරිමි ගොඩක් පිටිපස්ස දොරෙන් ඇතුල් වෙන්න ආස? දැන් තියෙන ඒ වගේ ඉස්සරහා දොර පළල් වැඩි. ඔය පිටිපස්ස දොරට ගොඩාක් ආස එකයි කෙල්ලේ. ලොකුසියේ දන්නවද කෙල්ලෝ ගවුම් අදින්න නැතුව කලිසම්ම අදින්නේයි කියලා. ඒකට හේතුව කලිසමේ ධාරයට මයිකල් කැල්ල එතිල් එනකොට පට්ට ආතල් නිසායි කෙල්ලේ. කෙල්ලේ උඹලා බැඳපු කොල්ලොන්ට කරන ඊවසන්න බැරි අමාරුම දේ මොකද්ද? හොදට නාලා කරලා අද දෙන්නම් වැඩේ කියලා ඇදට ආවම අද හරි මහන්සිය කියලා අනිත් පැත්ත හැරිලා නිදා ගන්න එක. ලොකුසියේ මේ නූල කැඩුනොත් මොකද වෙන්නේ කියලා මට කියන්නකෝ. කෙල්ලේ නූල කැඩුනොතින් වලල්ල කරමුලට වැටිලා රත් කෙසෙල් පුදිනවා බං. ලොකුසියේ පිරිමි ගැහණුන්ට කලින් ඉක්මනින් මැරෙන්නේ. කෙල්ලේ ගෑනු උඩ කටින් හම්බ කරන සේරම ටික කාලා දානවා. යටින් ඇඟේ තියෙන හයිය සේරම ඇදලා ගන්නවා. ඉතින් උන් ඉක්මනින් මැරෙන එක සාධාරණයි. ලොකුසියේ කසාද බැඳපු පිරිමි අහන්න ආසම වචනේ මට කියන්නකෝ. මට මේ හැමදේම එපා වෙලා මං අම්මලා ගෙදර යනවා. ආයේ මෙහෙ පස්පා ගන්න නැහැ කියලා අහන්න තමයි ගොඩක්ම ආස. ඇයි අනේ පිරිමි අය අමු අඹ කන්න ආස නැත්තේ? අපි නම් හරි ආසයි. හැමදාම රැට කොහු අබේ රස බලන නිසා ඇබුල් රසට කොල්ල වැඩි ආස නැතුව ඇති කෙල්ලේ. ලොකුසියේ ඇයි අනේ කසාද බැන්දම පිරිමි ගෑනුන්ට ආදරේ නැති වෙන්නේ කියන්නකෝ. ජැක්කලා උස්සපුවා පතස් ගලා එල්ලුනාම උලන් ඉන්න පාට ටික හෙදිලා ගියාම මුන් පට්ට බොරුවක්නේ කරේ කියලා තේරෙනවනේ. ලොකුසියේ ඇයි අනේ කළු කුමාරයා ගෑනු ළමයි පස්සේ මෙන්නේ? මොකක්ද ඒකට හේතුව කියන්නකෝ. කෙල්ලෝ නාන්නේ නැති නිසා එන කුණුමාලු ගදට කළු කුමාරයා විතරක් නෙවෙයි මල පෙරේතයොත් පිස්සු වැටෙනවා බං. ලොකුසියේ වයසක අයට දැන් ඉන්න තරුණ කෙල්ල දැක්කාම ඊර්ෂියා හිතෙනව ඇති නේද? පිස්සුද කෙල්ලේ ලබ්බට ඉරටු ගහලා වගේ පස්ස උස්සන් දැගලුවට උමගේ ඇතුලේ උම්බි ගහතේ කියෝගේ. ලොකුසියා ඔයා බොන තැඹිලි ගෙඩියේ පාට හරි ලස්සනයි. ඒක හරිම පැණි රස ඇති නේද? දැක්ක ගමන් රසයි කියලා හිතුණට කෙලින්ම කට තියන්න ගොහනේ. උගිල්ලෙන් එකට මෙහෙට කරලා සිදුර පාද ගන්න ඕන. ලොකුසියේ ඇයි අනේ වහින දවස්වලට රැට හැමතැනම ඉන්න ගෙම්බෝ හයියෙන් කෑ ගහන්නේ? කෙල්ලේ වැස්ස දවසට සීතල වැඩි හින්දා පිරිමි ගෙම්බ තලනවා වැටි. ඉතින් ඉවසන්න බැරි කමට තමයි ගෙම්බි කෑ ගහන්නේ.
අනේ සාමිතුමා මට කසාද හරියන්නේ නෑනේ. දරුවා නුඹට කසාද හරියන්නේ නැද්ද දෙකට එකම විසඳුම මේ තැබිලි ගෙඩිය. try කරලා බලන්න ආස හිතේ. ලොකුසියේ එයි මෝහිනී හැමදාම රෙද්ද කඩන් පිරිමි හොයාගෙන යන්නේ. අහිංසක පිරිමි මැමදාමත් ඊත් රෙද්දක් හින්දා කෙලවා ගන්න කියලා මොහිනිත් දන්නවා බං. පණ දාගෙන අට්‍රැක්ටර් පදින්නේ අන්තිමට යනකොට එන හිරි වැටෙන ෆීලින් එක ගන්නලු. ලොකුසියේ මේක කොච්චර හයියෙන් තද කරත් ඇරෙන්නේ නෑනේ. මගේ අතත් රිදෙනවා දැන්. කලබල වෙලා අරගන්න බෑ කෙල්ලේ. තෙල් පොඩ්ඩක් ගලා අත ගලා හෙම්ට අරගන්න ඕන. උක සුදුද? ඔව් අයියා. මම ගාන්නේ ෆෙයාර් ඇන් ලව්ලි. මූණත් සුදුයි පුකත් සුදුයි. ඔයත් අදම ෆෙයාර් ඇන් ලව්ලි ගාලා බලන්න. යරි. අපි මේ කරන වැඩේ වැරදි නේද ආන්ටි? ඇයි? අලුත් ෆෝන් එකක් එපාද? ඔන්න. අද නම් ඊයේ වගේ ඉක්මනට යවා ගන්න එපා හොඳේ. ඔළුව උඩින් එන මේ පකේ ඉරක් නිසා දැන් පාරෙවත් බහලා යන්න බෑ. දකින එකක් කැරිබඩුවක් කියලා කෑ ගහනවා. ඔයා දන්නවනේ මම්මගේ පණටත් වැඩිය ඔයාට ආදරේ. ඒක මන් දන්නවා බබා. මහත්තයට ඕක හැමතිස්සම කරන්න ඕන දොස්තර. මම මොකද කරන්නේ? ඔයාගේ මහත්තයට මගේ නම්බර් එක දෙන්න. අයිස් මට බිග් ෆූට්ව හම්බුණා. මෙයා හරිම හොඳයි. ඒ වුණාට ටිකක් වලත්තයි. කොයි වෙලෙත් අයියේ පස්සේ දාන්න එන්නේ. සල් ගහට නගින්න කලින් ජොකා දාලා වරෙන් අමර. තව ඩිංගෙන් උඹේ බිජ්ජන් ඇට දෙකට සල් පොහොට්ටු කියලා මං රැවටෙනවා. හදවතේ හිලක් කියලා දාලා ගිය කෑල්ල. අන්න තලවතුකට පැත්තෙන් හිල ලොක් කරගෙන. මොකද නංගි හැම වෙලේම පිටිපස්ස අත ගන්නෙ. ඊයේ මිනිහ පස්ස දොරෙන්නේ ඇතුළට දැම්මේ. රිදෙනවා. මත්පැන් පානය කරන තරුණ අයට ඔබ දෙන අවවාදය මොකක්ද? ඒකට අයිස් දාන්න අමතක කරන්න එපා කියන එක. අණ්ඩාසම මොනවද? ආනමාලු, කෙසෙල්, වම්බටු, තව කියුකම්බර්. වේ. ඔයා හිතනවා නම් කසාද බැන්දට පස්සේ හදාගන්න පුළුවන් කියලා කසාද බඳින්න එපා. කසාද බැන්දට පස්සේ හදාගන්න පුළුවන් බබාලව විතරයි. මම ශාමිලා ලියන රච්චි. ඔබ පවණි එක කරන ඒවා මං හොදට දන්නවා. ඉතින් හොදට හොලවනවා, පස්සේ මිරිකනවා, ඊට පස්සේ සුදු පාටට බේරෙනවා. ඒ මොකද්ද? හිතලා බලලා ඉක්මනට උත්තරේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න බලන්න. බඳින්න බෑ දැන්. තාම 27යිනේ බං. තාම 27යිනේ බං. කසුන්! බහැපන් උකන්න එළියට. ඇයි පකෝ තෝ මගේ කෙල්ලව බඩ කරලා දැන් ඒකව බාර ගන්න බෑ කියන්නේ. අද මොන ස්පා එකටද යන්නේ? රෙඩ් රෝස්. මේක හොඳයි වගේ. නෝනා මොනවාද බැලුවේ? අයියේ මීට වැඩිය දිගේව නැද්ද අයියේ? නකෝ. අනේ අර අසිදු අයිය බදිනවමයි කියලා මගේ කටටත් දුන්නානේ. දොස්තරට වෙඩි තියපු එකට අවුරුදු 25ක සිර දඬුවමක් ලැබෙනවා. කමක් නැහැ ගරුතුමනි. දොස්තරයා මට කිව්වේ මට තව අවුරුද්දක් ජීවත් වෙන්න තියෙන කියලා. දැන් මට තව අවුරුදු 24ක් තියෙනවා. දුනෝනා. මේ අත මම අල්ලගත්තේ ආයි මගේ අත පාවිච්චි කරන්න හිතාගෙන නෙමෙයි. නෙදකින් වනචර පකයක්. ලහිරු කොයි ඔය පොඩි ලහිරුව නංගලා ගන්නකො අපිට සැපක් ගන්න. අනේ හිරුෂි නංගි. මට නගින්නේ කවිෂ දැක්කම විතරයි. අනේ අයියේ මට බඩගිනීනේ කන්න මුකුත් අරන් දෙන්නේ නැද්ද අනේ? එකනේ මං කිව්වේ. ඔයාට හිස් බඩ මං ඉන්න දෙන්නේ නැහැ කියලා. අක්කේ මං ආවේ මගේ බර්ත්ඩේ එකට ඩෝනට් ඔඩර් එකක් දෙන්න. හා පුළුවන් නංගි බර්ත්ඩේ එකට දවස් දෙකකට කලින් කියන්න. මොකද ඩෝනට් එකේ හිල විදින රන්දිකයිය නෑ මේ දවස්වල. අයියේ මං ආවේ අපේ අවුරුදු කුමරිය තෝරන තරගෙට ආරාධනා කරන්න. ඔයා තමයි එන්න ඕනේ තෝරන්න. හා නංගි මං එන්නම්. ඔළුව දාලා යන්න. පිස්සුද මිනිස්සයෝ ඔළුව දාන්න නෙවෙයි එන්න කිව්වේ. තෝරන්න එන්න කිව්වේ. ඈ වනචරයා. මේ අඩෝ කොමන්ට් එකේ ෆ්ලෂ් කරනකොට බටන් දෙකම එකට එබුවම මොකද වෙන්නේ? උඹේ බෙට්ටේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න පුළුවන්. මට හොද දුරියන් ගෙඩියක් දෙන්න. ඉන්න මහත්තයෝ මන් දෙන්නම් හොද දුරියන් ගෙඩියක්. මහත්තයට පුළුවන් නෝනාව අඩවන්න මුළු ගමටම ඇහෙන්න. ආච්චිට මං කියනවා 100 රැට ඇදයට තියාගෙන අරක්කු බොනවා කියලා. පිස්සුද බොල? ඔය මන් රැට එළියට යන කම්මැලි කමට චූ කරන්නේ ඔය බෝතලෙට. උත්තිලා. ඇනගන්න මෙච්චර කොල්ලෝ ඉන්න රටේ මේ යක්කු පාවිච්චි කරන්නේ. කොසු ඉඳල් පයිප්ප කෑලි බෝතල්. නොදකින් පිස්සු හුත්තිලා. දිනේෂ් මාව බදිනවමයි කියලා කටටත් දීලා ඇතුළෙම යවුවා. කැරිපකයක්. ඔබ ජනිත් අයියත් එක්ක රූම් ගියා නේද බං? අයියෝ වැඩක් උනේ නැහැ.
ගවුම උස්සද්දිම ඌට ගිහින් ඉවරයි බං. ඇයි කොණ්ඩම් දෙකක්? එකක් සමන්තට. ටවුන් එකට යන්න කීයද මේ බෑග්ස් දෙකකුත් තියෙනවා 250යි බෑග්ස් වලට සල්ලි ගන්න නැහැ. එහෙනම් මම පයින් එන්නම් මේ බෑග් දෙක ගෙනල්ලා දීපන් ටවුන් එකට නෝනා පලා ගන්නවද අනේ මගේ කට එච්චරයි මට අඩු වෙලා තිබ්බේ පලා ගන්න. අනේ නෑ නෝනා මේ පලා වර්ගද කංකුම් මුකුණු වැටව ගන්නවද නංගි නගින්න නංගි මං ගිහින් දාන්නම්. අනේ බෑලා හිරු අයියේ ඔයාට නගින්නේ නෑනේ. අර අල්ලපු ගෙදර නිහාල් හැමදාම වැඩට යන්න කලින් එයාගේ නෝන්ට කිස් එකක් දීලාලු යන්නේ කමුසෙට තමයි බැරි. මමත් ආසයි නෝනා ඒත් නිහාල් කැමති වෙයිද දන්නේ නැහැ නංගි එන්න පලා ගන්න පැලීලා තියෙන්නේ මාමේ ආයේ ඕන්නේ නෑ පලා ගන්න. ගන්නාවේ මුදලාලි. මාත් මේ වේලි හිටියේ කොටන්න නැතුව මොනවාද මුදලාලි කියන්නේ? මම මේ වී ටික කොටා ගන්න කිව්වේ පිස්සු. ඊරෑ තීක්ෂණයි ඇතුළට දාද්දි උඹට රිදුනද බං? උඹට පිස්සුද බං? ඒක නිකන් කැලණි පාලෙමෙන් පොල්ලෙල්ලක් ගියා වගේ. ඌ දැම්ම කියනකම් මට දැනුනෙත් නෑ. ආවට ස්ටාර්ලින්ක් ලැබුණ එක ගැන සීයා මොකද හිතන්නේ? ඉලෝන් පුතාට මම ඒ ගැන ගොඩක් ස්තුතිවන්ත වෙනවා මොකද දැන් වැලක් බලද්දි උනත් මගදී හිර වෙන්නේ නැහැ සීනි තියනවද? ඕනන්ගේ තියෙනවා ඇටේ ඉදිමෙන්න ගත්තාට පස්සේ ડોක්ටර් ගාවට පෙන්නන්න ගියාම තමයි චෙක් කරලා සීනි කියලා කිව්වේ නෑ මිනිස්සු ගෙදරට සීනි ගන්නාවේ පිස්සු. ඔය මොකද්ද ඔය කරන්නේ? ඔයාගේ රෑ කෑම එක රත් කරනවා. ඒක තමයි මාළු සුවඳක් ආවේ. නැවතියක් මේ රෑ කොහෙද යන්නේ ඔබ මහා සොහොනා නේද? ගහන්න එපා අයියේ. බය වුණාද මම මහා සොහොනා නෙමෙයි යන්නේ හන්දියේ මොළු කුමාරානේ ඔයි බුරියානි සුවඳක් එනවනේ මට නම් එහෙම සුවඳක් එන්නේ නෑනේ. ඒක තමයි යෝධිය කියන්නේ ගිහිල්ලා උයපිය ෆෝන් එකේ ඉල්ලලා ඉන්නේ නැතුව රෙද්ද යන්න බලන්න මේ ලෝකේ ඔබට නැතුවම් බැරිම දේ මොකද්ද? වෙන මොනවද නංගි මගේ ගෑණිගෙන් බැනුම් අහන එක තමයි කෑම නැතුව හිටියත් දවසක් හරි යාගෙන් බැනුමක් ඇහුවේ නැත්නම් නිින්ද යනවා දන්නවද අර කුකුල් කොටුවට පැන්න නරියා කුකුලන්ට මොකද්ද කිව්වේ කියලා ඇයි මොකද්ද කිව්වේ? මං කොහොමද දන්නේ හැමෝම සත්තු කතා කරන දේවල් මට තේරෙනවා ඔබ නම් මෝඩ පංගේ. මොකද සෙනු ඒක සැර වැඩි වගේද ඔයාට නම් මේ හැමදේම විහිළුවක්. රූගේ ඇට දෙකටම තියලා දාන්න පුළුවන්. හැබැයි ගෑණිගේ ඔළුවට වදීද කියලා තමයි බය. ඔයි මං දැන් පැය ගාණක් හොයනවා මුවාව හොයාගන්න බැරි වුණානේ. උඹලා එහෙම දැක්කොත් ලොකේෂන් එක මට දාපන්. හා මූ කොහෙ ගිහිල්ලාද? කොල නරයෝ. උඹ මොකද අපායට එන්න හේතුව? අනේ යම රජතුමිනි සමාව වෙන්න මම කන්න හෙන්නේ නැති කේනෙට වොයිස් මෙසේජ් දැම්මා. බොල මුගේ පුකට උල තියපියා. අඩෝ තොවිලේ තට්ටුවට ගංජා වෙනුවට කුස්තියපු එක නම් මරුවේ. සුපිරි බඩු පාර. තව නැද්ද ළඟ? උත්තරයක් කියන්නකො නැන්දේ? කෝ මහත්තයෝ මේ අල්ලේ රේඛා ටික. වල්ල බල්ල තාමා මට දැන් සාත්තරේ කියන්න වෙන්නේ. අඟල් 9 කොණ්ඩම් එහෙම තියනවද? ඔව් තියෙනවා නංගි. ගන්න. කවුරු හරි එහෙම ආවොත් මට කියන්න. අපිට කියන්න මේ ලෝකේ ඔයාට නැතුවම බැරිම දේ මොකද්ද? වෙන මොනවද නංගි හවසට ගහන ගල් කාලානේ. කෑම වතුර නැති වුණත් ගල් කාලා නැතුව බෑ තාම. ඔයා හිතන්නේ ලෝකේ වේගවත්ම දේ මොකද්ද? හන්දියේ කඩෙන් රැට කොත්තුවක් කාලා උදේට සේට් වෙන බඩ එළිය පාරේ. අයි මග දිගට රේ වෙන්නේ.